ධර්මානුශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ නමස්කාර පූර්වකව ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා. සාදු සාදු. පින්වත්නි, බෞද්ධ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙන මෙම ධර්මදේශනාව සඳහා අද දායකත්වයේ ලබා තිබෙනවා කිරිබත්ගොඩ බාතිය මාවතේ අංක 188න් 6 නිවසේ පදිංචි UAD නාලකතිස්ස මහතා ඇතුළු පවුලේ සියලු දෙනා, කඳාන දිසාරෝහලේ නිල නිවාසයේ අංක 1A පදිංචි SP මාලනී සෝමලතා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා සහ ඒ සියලුම හිතවත් පිරිස, උඩතුත්තිරිපිටිය වරපලාන අංක 100 නිවසේ පදිංචි WAA ගුණතිලක මහතා ඇතුළු පවුලේ සියලු දෙනා, පන්නිපිටිය සෙත් සිරිපෙදෙසේ අංක 558න් 41 නිවසේ පදිංචි PA නිමල් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා, ගුරුදෙනිය දඹවෙල සමාධි සුබසාධක සමිතියේ සමාජිකාවන් පිරිස, මත්තේගොඩ ගැඩුබදුව 28න් 44 නිවසේ පදිංචි AAC හේමවර්ණා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, බෞද්ධ ගුවන්විදුලියෙන් දායකත්වයේ ලැබූ පින්නතුන් වගේම බෞද්ධ ගුවන්විදුලියට සවන් දෙන සියලුම දෙනාට අපි ආරාධනය කර සිටිනවා ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන හැටියට. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං
සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා පඤ්ඤා උද්ධියා සංවත්තන්ති කතමේ චත්තාරෝ සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම ශවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති. ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා පඤ්ඤා උද්ධියා සංවත්තන්ති තී. සාදු සාදු. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම සූදානම් වන්නේ තථාගත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉමහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්නතුන්ලාගේ බලාපොරොත්තුව සූදානම. පින්වත් සෑම දිනම අද දායකත්වයේ සපයන පින්වත් සෑම දිනම මුලින්ම සතුටට පත්වන්නට ඕන. මේ කරන පින්කම පින්නතුනි සුළුපටු පින්කමක් නෙවෙයි. තාමත්ම වටිනා ගාම්භීර පුණ්‍ය නිධානයක් තමයි දැන් මේ අවස්ථාවේ මේ සෑම කෙනෙක්ම නිදහං ගත කරගන්නේ. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශ්‍රී සද්ධර්මය ප්‍රදානය කිරීම උතුම්ම පින්කමක්. එනිසා මේ සඳහා දායකත්වයේ සපයන පින්වත් සෑම දෙනාටම මේ කුසලය ධර්මඥානෙ පිණසම වේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද අපි පින්නතුන්ලාට කියලා දෙන්නේ බොහෝම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රය පින්නතුල ඕන තරම් අහලා තියෙනවා. නමුත් පින්නතුනි, අද පින්නතුන්ලාට මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන වටිනාකම විශේෂයෙන් ඉස්මතු කරමින් මේ දේශනාව ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, මේ ඉදිරිපත් කරපු සූත්‍ර පාඨයේ සඳහන් වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. මේ සූත්‍ර දේශනාව නොයේක් නම් වලින් හැඳින්වනවා.
නමුත් මේ සූත්‍රය චතුක්ක නිපාතයේ තියෙන පඤ්ඤා උද්ධි සූත්‍රය කියලා. පින්නතුනි එළිය විවිධාකාරයි. පහන් එළිය, සඳ එළිය, හිරු එළිය ආදී වශයෙන්. මේ සෑම ආලෝකයකින්ම ප්‍රයෝජන ගන්නට ඇස තිබෙන්නට ඕන. ඇස් නැතිනම් හිරු දහසක්, සඳ දහසක් පෑවුවත් එයින් ප්‍රයෝජනයක් නැහැ. තථාගත ශ්‍රී සද්ධර්මයත් අතිශයින්ම දීප්තිමත් ආලෝකයක්. මේ ආලෝකයෙන් වැඩ ගැනීමට නුවණ නැමැති ඇස තිබෙන්නට ඕන. නමුත් පින්නතුනි මේ නුවණ හෙවත් ප්‍රඥාව මේ ලෝකේ ජීවත් වන පුජ්‍යලයන්ට ඊටාම දුර්ලභ බව අන්ධ භූතෝ අයං ලෝකෝ කියන දේශනාවෙන් පැහැදිලි වෙනවා. කොහොම හරි මේ නුවණ හෙවත් ප්‍රඥාව ඇති කරගන්න හේතු වන කාරණා හතරක් තමයි අද අපි පින්නතුල්ලාට ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ. චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා පඤ්ඤා උද්ධියා සංවත්තಂತಿ. මහණෙනි මගේ දරුවනි නුවණ දිනුවෙන්ට හේතු වෙන කාරණා හතරක් තියෙනවා. කතමේ චත්තාරෝ මොනවද මේ කරුණු හතර? සත්පුරුෂ සංසේවෝ කල්යාණ මිත්‍ර ඇසුර. සද්ධම්ම ශ්‍රවණං බණ ඇසීම. යෝනිසෝ මනසිකාරෝ නුවණින් මෙනෙහි කිරීම. ධම්මානුධම්ම ප්‍රතිපatti ධර්මානුකූලව ජීවත් වීම. ඉමේකෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා පඤ්ඤා උද්ධියා සංවත්තಂತಿ. මහණෙනි මගේ දරුවනේ මෙන්න මේ කාරණා හතර නුවණස දිනුවට බොහොම උපකාරයි කියන එක අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. පින්නතුනි නුවණස ලැබීමට උපකාර වන පළවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන කතා කරනකොට පින්නතුනි අපි බොහෝම භාග්‍යවන්තයි. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැනි අති උත්තම කල්යාණ මිත්‍රයෙක් අපට ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍රයා කියලා කියන උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අද අපට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ පින්වත් සෑම කෙනෙක්ම බොහෝම වාසනාවන්තයි. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ පින්නතුන්ලාට හොඳට ලැබිලා තියෙනවා. පින්නතුනි මේක දුර්ලභ කාරණයක්. තථාගතයන් වහන්සේ හැමදාම භික්ෂුන් වහන්සේලාට කරන අවවාදයක් තියෙනවා. මේකට කියනවා සුගතෝ වාදය කියලා. තථාගතයන් වහන්සේ මේන් උගන්වන්නේ මහණෙනි මේ බුද්ධ ශාසනය හරීම දුර්ලභයි. ඒ වගේම දුර්ලභ කාරණා රාශියක් ඕගොල්ලෝ ලබලා තියෙනවා. ඒ නිසා අප්‍රමාදීව කටයුතු සම්පාදනය කරන්න කියන එක උන්වහන්සේ සෑම දවසකම භික්ෂුන් වහන්සේලාට දෙන පණිවිඩයක්. පින්නතුනි මේක දුර්ලභ කාරණා හැටියට සඳහන් වෙනවා. බුද්ධ ශාසනය දුර්ලභයි. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි. ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තියක් දුර්ලභයි. අංග විකල භාවයක් නැති ජීවිතයක් ලැබීමත් දුර්ලභයි. ඒ වගේම ශාසනික පැවිද්ද දුර්ලභයි. මෙන්න මේ විදිහට පින්නතුනි උන්වහන්සේ දුර්ලභ කාරණා ටික සියල්ල භික්ෂුන් වහන්සේලාට සෑම දවසකම භික්ෂුන් වහන්සේලාට මේක මතක් කරනවා. ඒතර මේන් පැහැදිලි වෙනවා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක සුළුපටු දෙයක් නොවන වග. පින්නතුනි මේ පිළිබඳව අපට හොඳට තේරෙන්නට අපි මේ ශ්‍රී සද්ධර්මයේ හොඳට විමසලා බලන්නට ඕන. දැන් බලන්න තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සඳහන් වෙනවා සූත්‍ර දේශනාවක් තිත්තායතන කියලා සූත්‍රයක්. පින්නතුනි මේකෙන් තථාගතයන් වහන්සේ උගන්වන්නේ භික්ෂුන් වහන්සේලාට මහණෙනි මේ ලෝකේ මතවාද තුනක් තියෙනවා. මේ ලෝකේ අදත් එදත් හැමදාමත් පවතින මතවාද කීයක් තියෙනවද? තුනක් තියෙනවා. තුන් වහන්සේ වදාारण සමහර පිරිසක් ඉන්නවා මේ ලෝකේ. ඒ අය හිතන්නේ මේ හැම දෙයක්ම කර්මයෙන් සිද්ධ වෙනවා කියලා. ඒ අයගේ මතය මොකද්ද? මේ ලෝකේ සිද්ධ වෙන හැම දෙයක්ම කෙනෙක් සැපක් විඳිනවා නම්, දුකක් විඳිනවා නම්,
මධ්‍යස්ථ වේදනාවක් විඳිනවා නම් ඒ සියල්ලම සිද්ධ වෙන්නේ කර්මයෙන් කියලා කියාගෙන යන පිරිසක් ඉන්නවා. අනිත් අයගේ මතවාදය තමයි ඒ අය ඉදිරිපත් කරනවා මේ ලෝකේ යම් කිසි කෙනෙක් සැපක් විඳිනවා නම් දුකක් විඳිනවා නම් මධ්‍යස්ථ වේදනාවක් විඳිනවා නම් ඒ සියල්ලම විඳින්නේ මොකක් නිසාද? දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලා. නැත්තම් මහා බ්‍රහ්මයාගේ කැමැත්තට තමයි ඒ සියල්ලම සිද්ධ වෙන්නේ කියාගෙන යන පිරිසක් ඉන්නවා. ඕක දෙවෙනි මතවාදය. තවත් කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ කියනවා මේ ලෝකේ සැපක් විඳිනවා නම් දුකක් විඳිනවා නම් මධ්‍යස්ථ වේදනාවක් විඳිනවා නම් ඒ සියල්ලම සිද්ධ වෙන්නේ ඉබේ කියලා. දැන් මතවාද තුන මතකයි. පිරිසක් කියනවා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කර්මයෙන් කියලා. තව පිරිසක් කියනවා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට. අනිත් පිරිස කියනවා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඉබේ. ඒතර බලන්න පින්නතුනි දැන් මේ සූත්‍ර දේශනාව කියවද්දී අපට තේරෙනවා අපට මොන තරම් දුර්ලභ වාසනාවක්ද මේ ලැබිලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මේ හැම දෙයක්ම කර්මයෙන් සිද්ධ වෙනවා කියන ඒ මතවාදයේ දරන අය ළඟට මම ගියා. මම ගිහිල්ලා ඇහුවා ඔයගොල්ලෝ කියනවාද ඇත්තට මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ යම් කිසි කෙනෙක් සැපක් විඳිනවා නම් දුකක් විඳිනවා නම් මධ්‍යස්ථ වේදනාවක් විඳිනවා නම් ඒ සියල්ලම සිද්ධ වෙන්නේ කර්මයෙන් කියලා ඔයගොල්ලෝ කියාගෙන යනවාද? ඔව් අපි එහෙම මතයක් දරනවා. මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මොකෙන්ද? කර්මයෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අයගෙන් අහනවා හොඳයි යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයක් කරනවා. ඉතින් ප්‍රාණඝාතයක් කරාම යාට දඩුවම් දෙන්න ඕනේ නැහැ. මොකද ඒක සිද්ධවන්නේ කර්මයෙන්නේ. ඊළඟට යම් කිසි කෙනෙක් හොරකමක් කරනවා. හොරකමක් කරපුවාම යාට දඬුවම් දෙන්න එපා. ඒක සිද්ධ වෙලා තියෙන්නේ කර්මයෙන්. ඒතර එහෙම දෙයක් මේ ලෝකේ තියෙනවද? එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. ඊළඟට දැන් කවුරු හරි කාමයේ වර්ධව හැසිරෙනවා. ඔක ගණන් ගන්න දෙයක් නෙමෙයි. ඔක සිද්ධ වෙන්නේ කර්මයෙන්නේ. එහෙම කියන ලෝකයක් අපිට පේන්න තියනවද? නැහැ. ඊළඟට යම් කිසි කෙනෙක් බොරු කියනවා. උසාවියකට ගිහිල්ලා බොරු කියනවා. කරන්න දෙයක් නැහැ. නඩුකාරයක් කියන ධනෙතින් කරන්න දෙයක් නැහැ. ඒක සිද්ධ වෙන්නේ කර්මයෙන්නේ කියලා කියනවද? නැහැ. ඊළඟට තව සමහරු මත්පැන් බොනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක කර්මයෙන් වෙලා තියෙන්නේ. එහෙම කියන්නේ නැහැ. ඊළඟට තව සමහර අය පරුස වචන කියනවා, සම්පප්පලාප කියනවා, හිස් වචන කියනවා. ඊළඟට අනුන්ගේ දේවල් වලට ආස කරනවා. ඊළඟට පුදුම විදියට තරහවෙන් ව්‍යාපාදයෙන් ඉන්නවා, මිත්‍යා දෘෂ්ටි ඇති කරගෙන ඉන්නවා. ඒවට කරන්න දෙයක් නැහැ. ඒවා කර්මයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආයකින් අහනවා එහෙනම් තියායට 아무තු දඬුවමක් කරන්න දෙයක් නැහැ. මේවා ඔක්කොම සිද්ධ වෙන්නේ කර්මයෙන්. ඉතින් ඒගොල්ලොන්ගේ මතේ ඒගොල්ලොන්ගේ ධර්මයේ තුලින් ගලප ගන්න බැරුව යනවා. ඊළඟට තථාගතයන් වහන්සේ යනවා අර දෙවෙනි කණ්ඩායම ළඟට. ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මහා බ්‍රහ්මයාගේ කැමැත්තට නැත්නම් දෙවියන් වහන්සේගේ කැමැත්තට. ඉතින් පින්නතුනේ ඒ අය ළඟට ගියාම දැන් තථාගතයන් වහන්සේ අහනවා කෙනෙක් ප්‍රාණඝාත කරනවා. ඉතින් ප්‍රාණඝාත කරා දැන් අපි හිතුව මිනිස්සෙක් මරනවා. මිනිස්සෙක් මරුවට පස්සේ යාට දඬුවම් කරන්න හොඳ නැහැ. මොකද යා ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. එහෙම දෙයක් මේ ලෝකේ තියෙනවද? එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. බලන්න අපි කොච්චර වාග්යවන්තයිද අපිට පිරිසුදු ධර්මයක් ලැබිලා තියෙනවා. ඒතර ලෝකයේ තියෙන මතෝව තමයි. යම් කිසි කෙනෙක් ලොකු හොරකමක් කරනවා. හොරකමක් කරාට පස්සේ එයා ඒ දඬුවම් පමුණුවන්ට විදිහක් නැහැ. මොකද එයා කියනවා මේක මට මුකුත් කරන්න එපා. මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත. නමුත් එහෙම කියවට අහන්නේ නැහැ. දැන් බලන්න දැන් සමහර වෙලාවට ඔය මිත්‍යා මත තියෙන රටවල් වල දැන් මිනිස්සෙක් මැරුවොත් හොරකමක් සිද්ධ කළොත් ඒ වගේ මොනවා හරි දූෂණ ක්‍රියාවක් සිද්ධ කළොත් ඒ අය උසාවියට ගිහිල්ලා ඒ නඩුව අහනකොට ඔව් මේක මං කළා තමයි මේක මං කරේ දෙවියන් වහන්සේගේ කැමැත්තට. දැන් ඒගොල්ලෝගේ මතේ මුළු රටේම මතේ ඒක තමයි. නමුත් ඒ අයට නීතියෙන් නිදහසක් ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. බලන්න පින්නතුනි ඒ අයගේම මතේ ඒ අයට ගලප ගන්න බැරුව යනවා. දැන් ඔය සමහර රටවල් වල සමහර ඝාතන සිද්ධ වුණාම ඒ අත ප්‍රකාශ කරලා තිනවා මේක මම කරපු දෙයක් නෙමෙයි මේක දෙවියන් වහන්සේගේ කැමැත්තට විච්ච දෙයක්. නමුත් ඒ දැනත්තාට නිදහසක් ලැබිලා තියනවද?
නිදහසක් ලැබිලා නැහැ. එතකොට බලන්න ඒගොල්ලොන්ගේ මතේ එයාට ගලප ගන්න බැරුව යනවා. ඔන්න දෙවෙනි කණ්ඩායමත් නිෂ්ප්‍රභා වෙනවා. තුන්වෙනි කට්ටිය මොකද කරන්නේ? ඒගොල්ලෝ කියන්නේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඉබේ. ඒතර ඒකටත් කරන්න දෙයක් නැහැනේ. මොනවා හරි වැරදක් කළා නම් ඒක සිද්ධ වෙන්නේ ඉබේ කියන මතයක් තියෙනවා නම් එයාටත් දඬුවම් කරන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ සබහා දහමෙන්. දැන් හුළඟ එනවා ඇති එනවා. ඒ වගේම වර්ෂාපතන එනවා. ඊළඟට දැන් සුනාමිය වගේ දේවල් එනවා. ඒවට කාටවත් දඬුවම් පමුණවන්න පුළුවන්ද? දඬුවම් පමුණවන්න බෑ. ඒක මොකද සිද්ධ වෙන්නේ ඉබේ. අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් මොනවා හරි දෙයක් කරනවා නම් ඒක ඉබේ කියන මතයත් සම්පූර්ණයෙන්ම තථාගතයන් වහන්සේ නැති කළා දානවා. කරුණ සහිතව. බොහෝම කරුණාවෙන් කරුණ සහිතව එයට පෙන්වලා දෙනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ වදාारण ඒක නෙවෙයි මහණෙනි. උන්වහන්සේ මේක පිළිගන්න කියලා කිව්වේ නෑ මේක නුවණින් විමසන්න. උන්වහන්සේ වදාारण මේ ලෝකය කියලා කියන්නේ ධාතු හයක්. ලෝකය කියලා කියන්නේ මොනවද? ධාතු හයක්. ලෝකය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයක්. ලෝකය කියලා කියන්නේ ජීවිතය කියලා කියන්නේ හිත පවතින තැන් 18ක්. ඒ වගේම මේ ජීවිතයේ ලෝකය කියලා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ මතේ පිළිගන්න කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ වදාරන්නේ මේක නුවණින් විමසලා බලන්න. දැන් අරගොල්ලෝ කියාගෙන යනවා හැමදේම ජීවිතය කියන්නේ මේ ලෝකය කියන්නේ කර්මයේ නිර්මාණයක්. තව සමහර කෙනා නෑ මේ ලෝකය කියන්නේ මේ දෙවියන් වහන්සේගේ නිර්මාණයක්. තවත් අය කියාගෙන නෑ මේ ලෝකයේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඉබේ ඉන්නකම් කාලා බීලා හොඳට ජොලි කරලා ඉන්න එක තමයි තියෙන්නේ කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. පිළිතුරු සමහර බෞද්ධයෝ පවා ඔය මතවල ඉන්න අය ඉන්නවා. දැන් සමහර වෙලාවට හොඳට පිංකම් කරනවා. නමුත් එයා හිතන්නේ ආ ඉපදෙන්නේ නැහැ කියලා. ඒ වගේ මත තියන අය ඕන තරම් ඉන්නවා. නමුත් අපි මේ ධර්මයේ තුලින් සැබෑම සම්මාදිට්ඨිකයන් බවට පත් වෙන්නට ඕන. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ වදාारण මේ ජීවිතය කියන්නේ මොකද්ද? ධාතු හයක්. අපි ධාතු ගැන ඉගෙනගෙන තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඒතර ධාතු හතරයි අපි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් මෙතන ධාතු හයක් කියලා තථාගතයන් වහන්සේ වදාරනවා. ධාතු හයක් කියලා කියන්නේ ආකාශ ධාතුවත් විඥාන ධාතුවත් කියන මෙන්න මේ හය. දැන් බලන්න පිළිතුරුත් උන්වහන්සේ වදාරන මේ ජීවිතය කියලා කියන්නේ මේ රූපස්කන්ධය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගේ නිර්මාණය වෙච්ච දෙයක්. දැන් බලන්න අපේ මේ ශරීරයේ තියෙන තද ගතියෙන් යුක්ත කොටස්. කෙස් ලොම් නිය දත් සම්මස් ආදී ඇට මිදුළු වකුගඩු මේ ඔක්කොම පඨවි ධාතුවට යන්නේ. ඉතින් මේවා කවදා හරි විනාශ වෙලා මහ පොළොවට එකතු වෙනවා. ඊළඟට පඨවි ආපෝ කියලා කියන්නේ වැగిරෙන ಜಾති මේ ශරීරයේ තියෙනවා. මොනවද වැగిරෙන්නේ? නව දොරකින් වැగిරෙනවා. ඒ වගේම පින්නතුනේ දැන් බලන්න පිත, සෙම, ඊළඟට සොටු, මූත්‍ර, ඊළඟට ලේ, දහඩිය, වුරුණු තෙල් මේවා වැగిරෙන දේවල්. ඒතර මේ ශරීරයේ තියෙන දේවල් මෙන්න ජීවිතය කියන්නේ මේ තද ගතියෙන් යුක්ත දෙයක්. ඒ වගේම වැగిරෙන ගතියෙන් යුක්ත දෙයක්. තේජෝ ධාතුව කියලා කියන්නේ මොකද්ද? මේ ශරීරයේ තියෙන යම් කිසි උෂ්ණයක්, රස්නයක් තියෙනවා. ඒ රස්නේ නැති වුණා නම් අපි මරණයටපත් වෙනවා. එතකොට දැන් බලන්න දැන් අපි දැන් මේ ඉඳගෙන ඉඳලා නැගිට ගමන් එතන රස්නේ. සමහර වෙලාවට අපි ගන්න ආහාර සම්පූර්ණ දිරවන්න රස්නයක් අවශ්‍යයි. ඊළඟට මේ ශාරීරිය පවත්තන්ට යම් බඳු විදිහට තේජෝ ධාතුවක් අවශ්‍යයි. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා ජීවිතය කියලා කියන්නේ මොකද්ද? තේජෝ ධාතුව. ඊළඟට උන්වහන්සේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒතර මේ ශාරීරික වායු ස්වභාවයක් තියෙනවා. දැන් බලන්න දැන් අපි වායු වාතය නිසා තමයි අපි මේ අතපය සොලවන්නේ. ඊළඟට අපි ගන්න ආහාර එහාට මෙහාට තල්ලු කරන්නේ මේ වාතය නිසා. ඊළඟට අපි ආස්වාද ප්‍රාස්වාද කරන්නේ මේ වාතය නිසා. ඊළඟට උද්ධංගම වාතය අදෝගම වාතය කියලා වාතයක් තියෙනවා. ඒතර මේකත් අවශ්‍යයි මේ ශරීරේ පවත්තන්න. ඒතර මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා එතකොට මොකද්ද? ජීවිතය කියලා කියන්නේ වායෝ ධාතුව. ඊළඟට උන්වහන්සේ වදාරන ජීවිතය කියන්නේ ආකාශ ධාතුව. මොකක්ද ආකාශ ධාතුව කියන්නේ? බලන්න බුදුරජාණන් වහන්සේට පොඩ්ඩක්වත් මග හැරිලා නැහැ. ආකාශ ධාතුව කියලා කියන්නේ පින්නතුනේ දැන් අපේ මේ ජීවිතයේ තියෙන අවකාශය විශේෂයෙන් මේ ශරීර කූඩුව ගත්තාම දැන් මේ උදරයේ ඇතුලේ අවකාශයක් තියෙනවා. මොකද දාන ආහාර තැම්පත් වෙන්න.
ඊළඟට මේ කන් සිදුරු ගත්තාම අවකාශයක් තියෙනවා. ඒකට අපිට සද්දේ ඇහෙන්නේ. මේ නාස් සිදුරු ගත්තාම අවකාශයක් තියෙනවා. ඒත් මේ අවකාශයත් මේ ජීවිතේ පවත්වන්න අවශ්‍යයි. ඒත් බුදුරජාණන් වහන්සේ වදාारනවා ජීවිතය කියන්නේ මොකද්ද? ආකාශ ධාතුවක්. ජීවිතය කියන්නේ විඥාන ධාතුවක්. දැන් විඥාන ධාතුව කියලා කියන්නේ දැන් මේ හිත පවතින තැන් හයක් තියෙනවානේ. දැන් බලන්න ඇහි පවතින විඥාණයට අපි කියනවා දැන් ඇහැයි රූපයයි සිතයි එකතු වුණාම මෙතනට කියන චක්කු විඥාන කියලා. කනයි නාසයයි එකතු වුණාම එතන සිතත් එකතු වුණාම ඒක දැනගත්ත ගමන් මොකද්ද වෙන්නේ? ඒක සෝත විඥාන. ඊළඟට නාසයයි ඊළඟට චක්කු විඥාන, සෝත විඥාන. ඊළඟට ගාහන විඥාන. ගාහන විඥාන කියන්නේ නාසයේ විඥාන. ඊළඟට පින්නත ජීවහා විඥාන. දිවයි රසයයි ඒක දැනගත්තාම එතන සිත එකතු වෙනවා. ඒකට කියනවා ජීවහා විඥාන. කයයි පහසයි සිතයි එකතු වුණාම එතනට කියනවා කාය විඥාන. ඊළඟට මනසයි අරමුණුයි සිතයි එකතු වුණාම එතනට කියනවා මනෝ විඥාන. ඒතර බලන්න මේ හිත එතකොට ජීවිතය කියලා කියන්නේ මෙන්න මේ විඥාන ධාතු හයක්. බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මේක කිසිම කෙනෙකුට මේක මෙහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අනිත් අය කිව්වා මේක කර්මයෙන් වෙන දෙයක්. සමහර අය කිව්වා මේක දෙවියන්ගේ නිර්මාණයක්. තවත් සමහර අය කිව්වා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඉබේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපට මතයක් ඉදිරිපත් කරන මේක පිළිගන්නම කියලා කිව්වේ නැහැ. නුවණින් විමසලා බලන්න. දැන් මේ පින්නතුල්ලත් තමන් විවේකී ඉඳගෙන කල්පනා කරන්න මේ කියපු කතාව ඇත්තද? මේ ජීවිතය කියන්නේ පඨවි ධාතු. ජීවිතය කියන්නේ ආපෝ ධාතු. ජීවිතය කියන්නේ තේජෝ ධාතුවක්ද? ජීවිතය කියන්නේ වායෝ ධාතුවක්ද? ජීවිතය කියන්නේ ආකාශ ධාතුවක්ද? ජීවිතය කියන්නේ විඥාන ධාතුවක්ද කියලා අපි හොඳට කල්පනා කරලා බලන්න. ඒතර තමන්ට තේරෙනවා අනේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මොනතරම් ජීවමානද කියලා තමන්ටම පැහැදිලි වෙනවා. දැන් බලන්න අර වගේ මත දරන අයට පුංචි දෙයක්වත් ඒගොල්ලෝගේ ආගමට ගලපන්න බෑ. නමුත් අපට එහෙම නෙවෙයි. අපිට බොහෝම පිරිසුදුව නුවණින් හිතන්න පුළුවන් නිදහස් මානසිකත්වයකින් හිතන්න පුළුවන් ධර්මයක් අපට තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारන ජීවිතය කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශ ආයතන හයක්. ඒ කියන්නේ පින්නතුනි දැන් අපේ ලෝකය කියලා කියන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ආයතන හය තමයි අපේ ලෝකය. මෙතන ඉන්න හැමෝමත් ඒ වගේම මේ බණ කියන මමත් ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද? ඇහෙන් රූප බලනවා, එක්ක සතුටක් ඇති කර ගන්නවා, එක්ක අසතුටක් ඇති කර ගන්නවා, නැත්නම් මධ්‍යස්ථ වේදනාවක් විඳිනවා. ඊළඟට පින්නතුණු ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද? කනෙන් ශබ්ද අහනවා, එක්ක සතුටක්, එක්ක අසතුටක්. නාසයෙන් ගඳ සුවඳ දැන ගන්නවා, එක්ක සතුටක්, එක්ක අසතුටක්. දිවෙන් රස විඳිනවා, එක්ක සතුටක්, එක්ක අසතුටක්. කයට පහස ලබනවා, එක්ක සතුටක්, එක්ක අසතුටක්. මනසට අරමුණු ගන්නවා, එක්ක සතුටක්, එක්ක අසතුටක්. මෙතන ඉන්න කාට හරි කියන්න පුළුවන්ද නෑ හාමුදුරු ඊට වඩා දෙයක් අපි කරලා තියෙනවා කියලා? නෑ පින්නතුනි, ජීවත් වෙනවා කියලා මේ අත්ව කරලා තියෙන ඕ ටික තමයි. යම් කෙනෙක් ව්‍යාපාර කරන්න පුළුවන්, ඊළඟට අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහළටම ගිහලා උගන්වන්න පුළුවන්, වෛද්‍ය වෘත්තිය කරන්න පුළුවන්, තව නොයෙක් දේවල් කරන්න පුළුවන්. මේ හැම කෙනෙක්ම ජීවත් වෙනවා කියලා කරලා තියෙන මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය මනස සතුටු කරන්න තමයි අපි ව්‍යායාම කරලා තියෙන්නේ. අපි උත්සාහ කරලා තියෙන එච්චරයි. අපි යම් කිසි දැන් අපි හිතමු අවුරුදු 60ක් ගත වෙලා තියෙනවා. අපේ ජීවිතේට දැන් අවුරුදු 70ක් 80ක් ගත වෙලා තියෙනවා. අපි හිතමු 90ක් ගත වෙලා තියෙනවා කියලා. ඒ කෙනෙකුටත් ආපස්සට බලනවා නම් බලන්න තියෙන්නේ මොනවද කරලා තියෙන්නේ? ඇහෙන් රූප බැලුවා, එක්ක සතුටක් ඇති කරගත්තා, නැත්නම් දුකක් ඇති කරගත්තා. වැඩිපුර තියෙන පිණිතුණු දුක. ඊළඟට කනෙන් ශබ්දයක් ඇහුවා, එක්ක සතුටක්, එක්ක අසතුටක්. හැබැයි වැඩිපුර තියෙන දුක. ඊළඟට අනිත් ආයතන වලින් හොඳට කල්පනා කරලා බලන්න, පුංචි සතුටක් උදෙසා අපි කොච්චර දුක්ඛන්දරාවක් විඳලා තියෙනවද? දැන් මේ පුංචි දරුවන්ට අපි උගන්වනවා. ඒ දරුවන්ට අපි උගන්වන්නේ අනාගතයේ බොහෝම සතුටෙන් ඉඳ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන්. නමුත් පින්නතුනේ දරුව පුංචි සතුටක් උදෙසා මොන තරම් දුකක් විඳිනවද? අපි හැමෝම ඉගෙන ගත්ත අය බලන්න, අධ්‍යාපනය කරනවා කියන්නේ කොච්චර අමාරු දෙයක්ද? මම මේ කියන්නේ මන්ද උත්සාහ කරන එක නෙවෙයි. අපි
මේ ජීවිතයක් ලැබුවා නම් අනිවාර්යෙන් අධ්‍යාපනය ලබන්න ඕන. නමුත් පින්නතුනි මේ පුංචි සතුටක් වෙනුවෙන් අපි විශාල දුක් කන්දරාවක් විඳලා තියෙනවා. මේ අම්මලා මේ තාත්තලා මේ හැමෝම පින්නතුනි කුඩා සතුටක් වෙනුවෙන් විශාල දුකක් විඳලා තියෙනවා. ඒක අපි කිව්වට හරියන්නේ නැහැ. තම තමාම නුවණින් මෙනෙහි කර කර බලන්න මේ කියන කතාව එහෙම්මම තමයි. ඒක එහෙම වෙන්නේ නැති වෙන්න බෑ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ජීවිතය කියලා කියන්නේ මෙන්න මේ ස්පර්ශ ආයතන 6ක්. තවත් උන්වහන්සේ වැටහෙන්න කියනවා මේ ජීවිතය කියලා කියන්නේ හිත පවතින තැන් 18ක්. දැන් බලන්න අපි ඇහෙන් රූපයක් දැක්කහම එක්ක සතුටක් ඇති වෙනවා එක්ක අසතුටක් ඇති වෙනවා. නැත්තම් උපේක්ෂා වේදනාවක් විඳිනවා. එතකොට මෙතන වේදනා තුනක් තියෙනවා. සැප වේදනාව, දුක් වේදනාව, මධ්‍යස්ථ වේදනාව. එතකොට පින්නතුනේ මේ තුනේම හිත පිහිටනවා. සැප වේදනාවක් ආවත් එතන හිත පිහිටනවා. දුක් වේදනාවක් ආවත් එතන හිත පිහිටනවා. මධ්‍යස්ථ වේදනාවක් ආවත් එතන හිත පිහිටනවා. එතකොට දැන් බලන්න ඇහැ නිසා හිත පිහිටන තැන් කීයද? 3යි. ඔය විදිහටම කන නිසා හිත පිහිටන තැන් කීයද? 3යි. නාසය නිසා හිත පිහිටන තැන් කීයද? 3යි. දිව නිසා හිත පිහිටන තැන් කීයද? 3යි. කය නිසා හිත පිහිටන තැන් කීයද? 3යි. මනස නිසා හිත පිහිටන තැන් කීයද? 3යි. එතකොට බලන්න මේ 6 වැඩි වුණාම ඔය විදිහට 18ක් බවට පත් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාහරනවා මහණෙනි මේ ලෝකය කියන්නේ මේ ජීවිතය කියන්නේ වෙන දෙයක් නෙවෙයි හිත පිහිටන තැන් 18ක්. ආයේ මේක මෙහෙම නෙවෙයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් තියනවද? නැහැ. ඊළඟට උන්වහන්සේ වදාරනවා මහණෙනි ජීවිතය කියලා කියන්නේ චතුරාරි සත්‍යයක්. බලන්න පින්නතුනි එහෙන් පිටින්ම මේක චතුරාරි සත්‍යයක් නේ. මොනතරම් දුකක්ද අපි මේ දුක් විඳිනවා අනන්ත අපරිමාණ දුක් ගොඩක් අපි විඳිනවා. දැන් බලන්න උන්වහන්සේ දුක්ඛ සත්‍ය විස්තර කරපු තැන ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. උන්වහන්සේ වදාරන්නේ ඉපදීම දුකක්. ඒ වගේම ලෙඩවීම, ඒ වගේ ව්‍යාධියටපත් වීම, මරණයටපත් වීම මේ සියල්ලම පින්නතුනි දුක්. බලන්න මේක ඒකාන්තෙම දුකක්. ඊළඟට අප්‍රියයන් සමග එක්වීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, ඒ වගේම කැමැති දෑ සිද්ධ නොවීම දුකක්. කොටින්ම කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුක් ගොඩක් කියන එක උන්වහන්සේ පැහැදිලි කළා. එතකොට උන්වහන්සේ මේ දුක ගෙවලා ඉවර කරන්න කිව්වද? එහෙම කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වේ මහණෙනි මේ දුක අවබෝධ කරගන්න. අපි අනවබෝධය නිසා තමයි මේ සංසාරේ මෙච්චර දුර ආවේ පින්නතුනි. ඒකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා දැන් බලන්න මේ චතුරාර්ය සත්‍ය කළ යුතු 4ක් තියෙනවා. දුක මොකද්ද කරන්න තියෙන්නේ? අවබෝධ කරගන්න. සමුදය මොනවද කරන්න තියෙන්නේ? ප්‍රහාණය කරන්න. ඊළඟට නිවන මොකද්ද කරන්න තියෙන්නේ? සාත්සාත් කරන්න. මාර්ගය මොකද්ද කරන්න තියෙන්නේ? වඩන්න පුරුදු කරන්න. එතකොට අපි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තොත් ඒ අවබෝධ වෙනවත් සමගම සමුදය ප්‍රහාණය වෙනවා. ඒ සමගම නිවන සාක්ෂාත් වෙනවා, මාර්ගයේ වැඩුවා වෙනවා. ඒ නිසා පින්නතුනි අපිට කරන්න තියෙන එකම දේ තමයි මොකද්ද? දුක අවබෝධ කර ගැනීම. නමුත් අපිට දුක අවබෝධ වෙලා නැහැනේ. දැන් බලන්න පින්නතුනි මේ ජීවිතේ සමහර අය මේ දුක ගැන හිතන්න බයයි. ඒක පින්නතුනි කලකිරීම. ඒක සාමාන්‍යයෙන් අපේ වචනයෙන් කියන කලකිරීම. ආයේ ප්‍රශ්නේ මගහැරෙනකොට ඔන්න අපේ හිත හරියනවා. එහෙම නෙවෙයි මේ අවබෝධයෙන්ම කලකිරෙනවා කියලා කියන්නේ දුක අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ඒක බොහොම සන්තෝෂයෙන් කරන්න පුළුවන් දෙයක්. සමහර අය හිතන්නේ අනේ මේ දුක ගැන කතා කරන එක මේක අවබෝධ කරගන්න මහන්සි ගන්න එක මහා ඍණාත්මක පැත්තක් කියලා. එහෙම නෙවෙයි පින්නතුනේ මේ දුක අවබෝධ කරගන්න මහන්සි ගැනීම ධනාත්මක පැත්තක්. ඒක හොඳට තේරුම් ගන්න ඕන. දැන් බලන්න අපේ මේ ශරීරක උඩුව ගත්තාම මේක අනිත්‍ය වෙලා යන එකක් නේ. මේක කාටවත් නිට්ටයයි කියලා කියන්න පුළුවන්ද? බෑ. දැන් බලන්න අපිට ටිකෙන් ටික තේරෙනවා මේ ශරීරයේ දිහා දැක්කහම අනේ තරුණ කාලේ මේම හිටියා දැන් මගේ එකේ සිදිලා, හැම රැලි වැටිලා, ඊළඟට ඇඟට වාරු නැහැ.
ඊළඟට කෑම ආහාර හරියට ගන්න බෑ. ඒ වගේම කිසි හරි කල්පනාවක් නැහැ. මේ හැම දෙයකින්ම තේරෙනවා මේක අනිත්‍ය වෙලා යන එකක් කියලා. එතකොට පින්නතුනේ මේ අනිත්‍ය ස්වභාවය අපි අවබෝධ කර ගන්න ඕන. සමහර අය හිතන්නේ මේ අනිත්‍ය කියන එක හිතට ගන්න බෝන් නැති දෙයක් කියලා. බලන්න මේ අනිත්‍ය අපි අවබෝධ කරගෙන තිබුණා නම් අනේ දැන් අපි හිතාගෙන ඉන්නවා මේ හැම දෙයක්ම නිට්ටයයි කියලා. නිට්ටයයි කියලා හිතාගෙන ඉන්න කෙනාට තමන්ගේ කය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? දුකක් හට ගන්නවා. ඒ නිසා අපි හොඳට අනේ මේක වෙනස් වෙලා යන දෙයක් කියලා තේරුම් අරගෙන හිටියානම් අපිට විශාල අවබෝධයක් පින්නතුනි. එතකොට දැන් බලන්න අපි මේක මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නේ මේ අනිත්‍ය වෙලා යන දෙයක්. ඒ නිසා මෙන්න මේ යථාර්ථය අපට තේරුම් ගන්නට ලැබුණේ අපට උදාරම කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වෙච්ච නිසා. නැත්තම් දැන් බලන්න අපි ඇහෙන් රූපයක් බලනකොට අපි හිතන්නේ මේ මම බලනවා කියලා. කනෙන් ශබ්දයක් අහනකොට මේ මම අහනවා කියලා හිතන්නේ. නමුත් මෙතන වෙලා තියෙන වෙන දෙයක්. එතකොට බලන්න මේ යථාර්ථය අපට තේරුම් කර ගන්නට ලැබුණේ ඒ අමා මහ ඒ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට සම්මුඛ වෙච්ච නිසායි. ඒ නිසා මේ පින්වත් සෑම කෙනෙක්ම බොහොම වාසනාවන්තයි. ඒ උතුම් කල්යාණ මිත්‍ර සම්පත්‍ය අද මේ පින්නතුල්ලා ලබලා තියෙනවා. ඒකේ පින්නතුනි වටිනාකම මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අද බොහොම දීනුයි කියන සම්මත ලෝකේ, උගත්යයි සම්මත ලෝකේ මොන විදිහටද පින්නතුනි මේ ප්‍රශ්න දෙස බලන්නේ. නමුත් අපිට එහෙම නෙවෙයි, අපිට යථාර්ථවාදීව බොහොම නුවණින් බලන්නට මේ මාර්ගේ පාදලා දුන්නේ ඒ අසම සම කල්යාණ මිත්‍රයන් වහන්සේ. ඒ තමයි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ වගේම අද ධර්මයේ දාන්න ධර්මයේ කියා දෙන ස්වාමින් වහන්සේලා ඉන්නවා. වැඩි හිටියෝ ඉන්නවා. ඒ අනුව මේ පින්නතුල්ලා ඊටාම වාසනාවන්තයි. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ ඇත්තන්ට ලැබිලා තියෙනවා. ඒක තමයි නුවණස ලැබීමට හේතු වන පළවෙනි කාරණය. දෙවෙනි එක තමයි පින්නතුනි සද්ධර්ම ශ්‍රවණය. මේ සද්ධර්ම ශ්‍රවණය කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. මේක ඊටාම වටිනා දෙයක්. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට ධර්මය අවබෝධ කෙරෙව්වේම බණ කියලා. ලෝක සත්වයා ධර්මය අවබෝධ කරගත්තීම බණ අහලා. ඒ නිසා පින්නතුනි මෙන්න මේකට කියනවා පරතෝഘോഷ ප්‍රත්‍ය කියලා. බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා හැරුණාම අනිත් සෑම කෙනෙක්ම මේ ධර්මය අවබෝධ කරගෙන තියෙන්නේ අනුන්ගේ ඇසීමෙන්මයි. සම්මා සම්බුදු පසේ බුදු යන උතුමන් වහන්සේලාත් අතීත ජාතිවල ඥාන උද්ද, ගුණ උද්ද, තපෝ උද්ද වැඩිහිටි උතුමන් කරා ගිහිල්ලා ස්වාමිනි කුසල් කුමක්ද, අකුසල් මොකක්ද, යහපත කුමක්ද, අයහපත කුමක්ද අපට බොහෝ කල් හිත පිණිස, වැඩ පිණිස, අර්ථයේ පිණිස කුමක් පවතිනවාද කියලා ਵਿਚාරමින් ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බලයෙන් තමයි ඔය අන්තිම જાතියේදී ස්වම්බුඥාණයෙන් ධර්මය අවබෝධ කරගන්න. ඒ අනුව මේ පින්නතුල්ලා හිතන්න එපා අනේ අපිට මේ බණ ඇහුවට අවබෝධ වෙන්නේ නැහැ කියලා. පින්නතුනි හැමදාම මේ ශ්‍රී සද්ධර්මය අහන්න. බණ අහන්න පින්නතුනි තමන්ගේ හිත සකස් වෙනවා. ඒ වගේම බණ ඇහුවට මදි හොඳට මේක දරා ගන්න මහන්සි ගන්න. ඊළඟට මේක හොඳට හුරු කරගන්න. ඊළඟට මේක නුවණින් මෙනෙහි කරන්න. ඊළඟට මේක ජීවිතයට ගලපන්න. මෙන්න මේ ටික සිද්ධ වෙනවා නම් පින්නතුනි අපට මේ ශ්‍රී සද්ධර්මයෙන් ලැබෙන ප්‍රතිඵලය මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නතුල්ලා බොහෝම වාසනාවන්තයි. අද දිවා රාත්‍රී දෙකේම පින්නතුල්ලාට බණ අහන්න ලැබිලා තියෙනවා. හිතන්න එපා මේක සුලභ දෙයක්, මේක හැමදාම ලැබෙන දෙයක් කියලා. මේක පුණ්‍ය භාග්‍යයක් හැටියටයි මේක පින්නතුල්ලාට ලැබිලා තියෙන්නේ. උදේට හවසට රැට හැම තිස්සෙම ගුවන් විදුලියෙන්, රූප වාහිනියෙන්, තවත් තැන්වලින් ඒ වගේම නොයෙක් විදිහේ බණ පොත් කියවන්න ලැබීමෙන් මේ ධර්මඥානය ඇති කරගන්න අද අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක විශාල භාග්‍යයක් හැටියට සලකන්නට ඕන. මේ බණ ඇසීම තමයි නුවණස ලැබීමට හේතු වන දෙවනි කාරණය. තුන්වෙනි එක තමයි පින්නතුනේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ දැන් මනසිකාරය කියලා කියන්නේ චෛතසිකයකට. ඒ කියන්නේ සිතුවිල්ලකට තමයි මනසිකාරය කියලා කියන්නේ. එතකොට මේ මෙනෙහි කිරීම තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට දැන් බලන්න අපි නුවණින් මෙනෙහි කරනකොට ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. අනුවණින් මෙනෙහි කරනකොට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා.
ඉතින් අපිට වැඩි යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද? අපිට වැඩි අයෝනිසෝ මනසිකාරය. ඒකට හේතුව තමයි පින්තුනේ අනවරාග්‍ර සංසාරේ අපි සත්තු වෙලා, තිරිසන් වෙලා, නොඑක් මනුස්සයෝ වෙලා අපි මෙනෙහි කරලාම තියෙන නොමගින්. ඒ කියන්නේ අනුවණින් තමයි අපි මෙනෙහි කරලා තියෙන්නේ. ඒ පුරුද්දට බොහෝ සෙයින් ඉබේම සිද්ධ වන්නේ අනුවණින් මෙනෙහි කරන්න. දැන් කෙනෙක් බැන්නොත් ඔන්න අපිත් බයිනවා. ඒ අනුවණින් මෙනෙහි කරලා තමයි මේ වැඩේ කරන්නේ. ඊළඟට කෙනෙක් ගැහුවොත් අපිත් ගහනවා. ඊළඟට තවත් ලෝකේ යන විදිහට අපිත් හිතනවා. ඒක පින්නතුනේ යෝනිසෝ මනසිකාරය නෙවෙයි. මේක හොඳට හිතට ගන්නට ඕන දෙයක් තියෙනවා. මේ යෝනිසෝ මනසිකාරය පුරුදු කර ගන්න හොඳ සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ සූත්‍රයේ නම ඨාන සූත්‍රය. අත්ති භික්ඛවේ ඨානං අමනාපං කාතුන් තංචකෛරමානං අනත්තාය සංවත්තති. අත්ති භික්ඛවේ ඨානං අමනාපං කාතුන් තංචකෛරමානං අත්තාය සංවත්තති. අත්ති භික්ඛවේ ඨානං මනාපං කාතුන් තංචකෛරමානං අනත්තාය සංවත්තති. අත්ති භික්ඛවේ ඨානං මනාපං කාතුන් තංචකෛරමානං අත්තාය සංවත්තති. මෙතන කරුණු හතරක් කියුණා. මොකද්ද? මහණෙනි කරුණක් තියෙනවා කරන්නට, ඒක කරන්න අමාරුයි, කිරීමෙන් අනර්ථයට වැටෙනවා. පළවෙනි එක. දෙවැන්න කටයුත්තක් තිබෙනවා කරන්නට, ඒක කරන්න අමාරුයි, කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. තුන්වැන්න තව දෙයක් තියෙනවා කරන්නට, කරන්න පහසුයි, කිරීමෙන් අනර්ථයට වැටෙනවා. තවත් කටයුත්තක් තිබෙනවා කරන්නත් පහසුයි, කිරීමෙන් අර්ථයක් සැලසෙනවා. දැන් මෙහෙම කිව්වට මේ පින්නතුල්ලාට මේක ඔළුවට ගියේ නැහැ. දැන් බලන්න පළවෙනි එක කරන්න අමාරුයි, කිරීමෙන් අනර්ථයට වැටෙනවා. දැන් බලන්න සොරකම, පරදාර සේවනේ මේවා කරන්න අමාරුයිනේ. කිරීමෙන් දිව්‍ය ලෝකේ යනවද? බ්‍රහ්ම ලෝකේ යනවද? නෑ. කරන්නත් අමාරුයි, කිරීමෙන් අනර්ථයට වැටෙනවා. දෙවෙනි එක කරන්න අමාරුයි, කිරීමෙන් යහපතක් සිද්ධ වෙනවා. දැන් බලන්න කෙනෙක් බයිනකොට, ගහනකොට, නොඑක් විදිහට නිඳා කරනකොට අපිට මේවා ඉවසන්න අමාරුයි. නමුත් ඉවසනවා නම් එයින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. අන්න කරන්න අමාරුයි, කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. තුන්වැන්න කරන්න පහසුයි, කිරීමෙන් අනර්ථයට වැටෙනවා. දැන් බලන්න කෙනෙකුට සල්ලි තියනවා නම් මත් වතුර බෝතලයක් ගෙන්න බොන්න බැරි කමක් නැහැ. විනෝදාංශයට බොරු කියන්න බැරි කමක් නැහැ. තවත් තියෙන වැරදි කරන්න බැරි කමක් නැහැ. හැබැයි මේවා කරන්න පහසුයි, කිරීමෙන් අනර්ථයට වැටෙනවා. තවත් කටයුත්තක් තිබෙනවා කරන්නත් පහසුයි, කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් බලන්න මේ පින්නතුල්ලාට ශ්‍රද්ධාව, ප්‍රඥාව තියෙන නිසා දැන් මේ දුර බැහැර ඉඳලා මේ ඇවිල්ලා මේ ඉඳගෙන බණ අහන්නට පහසුයි, කැමතියි. කවුරුත් අකමැත්තෙන් බණ අහන්නේ නැහනේ. බලන්න මේක කරන්නත් පහසුයි, කිරීමෙන් අර්ථයක්මයි සිද්ධ වන්නේ. එතකොට බලන්න පින්නතුනේ මෙන්න මේ සූත්‍රය හොඳට නුවණින් කල්පනා කරලා බැලුවාම අපි සෑම කටයුත්තක් කිරීමට ප්‍රථමයෙන්ම ඒ කටයුත්තේ දෙපැත්ත හිතන්න ඕන. මම මේ කරන්න යන වැඩේ කුසල්ද අකුසල්ද? මම මේ කරන්න යන වැඩේ මෙලෝ වශයෙන් හොඳයිද පරලෝ වශයෙන් හොඳයිද? බලන්න මේ විදිහට කල්පනා කරනවා නම් කවදාකවත් අපේ කයින් වචනේ මනසින් වැරදි සිද්ධ වෙනවද? දැන් බලන්න මේ කටින් වචනයක් පිට කරන්න කලින් අපි හිතනවා අනේ මම මේ කියන්න යන වචනය, කියන්න යන කතාව කුසල්ද අකුසල්ද? එහෙම හිතුවනම් කවදාකවත් අකුසලයක් කරගනීද? කරගන්නේ නැහැ. තමන්ගේ කයින් මොකක් හරි කරන්න යනවා. ඉතින් හිතනවා අනේ මම මේ කයින් කරන්න යන වැඩේ හොඳ වැඩක්ද නරක වැඩක්ද? බලන්න පින්නතුනි අපේ මේ කයින් වචනයෙන් සිතින් අපි යම් තාක් වැරදි කරලා තියෙනවා නම් ඒ හැම වැරද්දක්ම කරලා තියෙන්නේ මොකක් නිසාද? හිතන්නේ නැති නිසා. ඒ කියන්නේ අර එන විදිහටම අයෝනිසෝ මනසිකාරයෙන්ම හිතන නිසා තමයි අපට ඒ දේ සිද්ධ වෙලා තියෙන්නේ. අපි නුවණින් හිතුවා නම් අනේ මගේ මේ කටින් කියන්න යන්නේ මේ මහා බොරුවක්නේ, මහා බේගලයක් නේ මම මේ කියන්න යන්නේ කියලා හිතුවා නම් කවදාකවත් ඒ බොරුව කියයිද? නෑ. හිතන්නේ නැතුව හේ පිට කරනවා. හිතන්නේ නැතුව නොහේ Tamanට හිතෙන දේවල් කරනවා. අර බලන්න පින්නතුනේ අයෝනිසෝ මනසිකාරයේ නිසාමයි අකුසල ධර්ම වැඩෙන්නේ. ඒ නිසා පින්නතුල්ලා හොඳට හුරු කර ගන්නට ඕන යෝනිසෝ මනසිකාරය. මේක නිකන් වැඩෙන්නේ නෑ. මේක වඩා ගන්න කරන්න ඕන, භාවනා කරන්නට ඕන. චිත්ත සමාධි ඒකාග්‍රතාවයේ තියෙනකොට යෝනිසෝ මනසිකාරය සකස් වෙනවා. යෝනිසෝ මනසිකාරයේ තියෙනකොට සමාධිය වැඩෙනවා. මේක යුගනද්ද ධර්ම දෙකක්. ඒ කියන්නේ සමාධිය තියෙනකොට යෝනිසෝ මනසිකාරය වැඩ කරනවා.
යෝනිසෝ මනසිකාරයේ තියෙනකොට සමාධිය දියුණු වෙනවා. ඒ නිසා දිවාරාධිකේ කුසල් කරගන්න කැමති නම් දියුණු කරන්න තියෙන එකම දේ තමයි මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තමයි නුවණස ලැබීමට හේතු වෙන තුන්වෙනි කාරණය. හතරවෙනි එක තමයි ධර්මානුධර්ම ප්‍රතිපදාව. එතකොට පිළිතුරු ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද? යෝපන බික්ඛු ධම්මානුධම්ම ප්‍රතිපන්නෝ විහෙරති සාමිචි පටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය කියලා ධර්මයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මේ ලෝකේ වැඩ හිටියා. ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා. උන්වහන්සේ අවුරුදු 45ක් අපි වෙනුවෙන් විශාල සේවයක් කරලා එදා කුසිනාරා නුවර උපවත්තන කියන සල්වනේ ඒ පනවන ලද ආසනයේ වැඩ ඉඳගෙන පිරිනුවන් ඇඳේ වැඩ ඉඳගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට ආමන්ත්‍රණය කරලා තථාගතයන් වහන්සේ වදාළ අන්තිම බුද්ධ වචනේ තමයි මම ප්‍රකාශ කළේ. මහණෙනි යම් කිසි භික්ෂුවක් භික්ෂුණියක් උපාසකයෙක් උපාසිකාවක් මට සත්කාර කරනවා නම් මට ගරුකාර කරනවා නම් මට බුහුමන් කරනවා නම් ඒ අය මට කළ යුතු උසස්ම පූජාව මොකද්ද? ප්‍රතිපත්ති පූජාව. එතකොට බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකව අපෙන් බලාපොරොත්තු වෙන එකම දේ මොකද්ද? ප්‍රතිපත්ති පූජාව. ඒතර පින්නතුනි බුදුරජාණන් වහන්සේට කළ යුතු පූජා දෙකක් තියෙනවා. ආමිෂ පූජාව, ප්‍රතිපත්ති පූජාව. එතකොට ආමිෂේ පූජාව කියන්නේ මොකද්ද? ප්‍රතිපත්ති පූජාව කියන්නේ මොකද්ද? ආමිෂ පූජාව කියලා කියන්නේ මල් පහන්, ආහාර පාන, සුවඳ දුම් ඒ වගේ දේවල් පූජා කිරීම තමයි ආමිෂ පූජාව. ප්‍රතිපත්ති පූජාව කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් කරන්න එපා කිව්වනම් ඒක නොකිරීම ප්‍රතිපත්තියක්. දැන් පන්සිල් රකින්න කිව්වනම් ඒ ශික්ෂාකාමීව ඉඳීම ප්‍රතිපත්තියක්. භාවනා කරන්න කිව්වනම් භාවනා කිරීම ප්‍රතිපත්තියක්. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකව අපෙන් බලාපොරොත්තු වෙන කිසිම දෙයක් නෙවෙයි. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ප්‍රතිපත්තිය. මේක පින්නතුනේ හොඳට හිතන්න පුළුවන් තැනක් තියෙනවා. බලන්න උන්වහන්සේගේ පත්‍යම් භවික ජීවිතයේ, ඒ කියන්නේ අවසාන ජීවිතයේ උන්වහන්සේට කිඹුල්වත් පුරවැනි රාජධානියක් තිබුණා. යසෝදරාවන් වැනි දයාබර රූමත් බිරිඳක් හිටියා. රහල් කුමරුන් වැනි එදවස උපන් පුත්‍රවණක් හිටියා. රම්ම්‍ය සුරම්‍ය සුබ වැනි මාලිගා තිබුණා. සතර මහා නිධානයේ පහළ වෙන්න තිබුණා. සක්විති රජකම ලැබෙන්න තිබුණා. මේ සියලුම දේවල් උන්වහන්සේ අතහැරලා එදා මිනිස්සෙකුට හිතන්නවත් බැරි මහා පුදුම දුෂ්කර ක්‍රියාවක් කරලා උන්වහන්සේ එදා බෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කළ ලෞතුරා බුදු වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පින්නතුනි එච්චර එක ජීවිතයක මම මේ පාරමී ජීවිතය ගැන කියන්නේ මේ අවසාන ජීවිතය ගැන මතක් කළේ ඒ ජීවිතේ මොන තරම් පරිත්‍යාගයක් කළා තියෙනවද? මොන තාත්තටද පුළුවන්නේ එදවස උපන් තමන්ගේ අවුරුස පුත්‍ර රත්නය දකින්න නැතුව යන්න? මොන මහත්යාටද පුළුවන්නේ කවදාකවත් සංසාරේවත් හිත නොරිද්දපු රූමත් බිරිඳ අතහරින්න පුළුවන්නේ මොන මහත්යාටද? ඊළඟට පින්නතුනි රාජධානියක් අතහරින්න පුළුවන්නේ කාටද? කිසිම දෙයකින් අඩුවක් නැතුව මේ සියල්ල අතහැරලා අපේ මේ මලක් පහනක් හඳුන් කූරක් බලාපොරොත්තු වෙයිද? හිතලා බලන්න සමහර අය හිතන්නේ කරන්න තියෙන වැරදි ටික ඔක්කොම කරලා හවසට මල් වට්ටියක් ලස්සනට හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා තථාගතයන් වහන්සේ ෂේප් කරගන්න පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒක කවදාකවත් වෙන්නේ නැති දෙයක්. ඒ නිසා පින්නතුනේ හොඳට කල්පනා කරන්න තථාගතයන් වහන්සේ මෙතර දුක් විඳලා මේ ධර්මය අවබෝධ කරගෙන අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක ජීවිතයක මෙච්චර පරිත්‍යාගයක් කරලා අපේ මේ පුංචි පුංචි දේවල් බලාපොරොත්තු වෙයිද? හැබැයි පින්නතුල්ලා දෘෂ්ටියක් ගන්න එපා. එහෙනම් අද ඉඳලා මම මල් පහන් ආහාර පාන පූජා කරන්නේ නැහැ කියලා. එහෙම දෘෂ්ටියක් ගත්තොත් ඒක මටත් අකුසලයක්. මොකද පින්නතුනේ මල් පහන් ආහාර පහන පූජා කරන්න ඕන. ඒකෙන් අපට විශාල කුසලයක් වැඩෙනවා. මොකද හේතුව පෞද්ගලික වශයෙන් දෙන දාන අතුරෙන්
උතුම්ම දාණය තමයි මහත්ඵල මහානිසංස වනම දාණය තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන දාණය. එතකොට අපි හැමෝටම කුසල් අවශ්‍යයි, පින් අවශ්‍යයි. ඒ නිසා ඒවා කරන ගමන් ප්‍රතිපත්තියේ නියලිලා අපි ඒවා කරන්නට ඕන. යමෙක් සීලයක පිහිටලා ඒ වගේ දානමය පින්කමක් කරනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. යමෙක් සිල්වත් වෙලා සිල්වතෙකුට දානයක් දෙනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි. දැන් බලන්න අපි සීලවන්තව ඉඳගෙන තුන් ලෝකේම සීලවන්තම උත්තමයා වන ලෞතුරා බුදුරජාණන් වහන්සේට ඒ වගේ පූජාවක් කරනකොට ඒක කොච්චර මහත්ඵල මහානිසංස වෙන දෙයක්ද. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ප්‍රතිපත්තිය ගැන විශේෂයෙන් පින්නතුල්ලා හිතට ගන්නට ඕන. තථාගතයන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ මෙන්න මේ ප්‍රතිපත්තියමයි. එතකොට පින්නතුනේ විශේෂයෙන්ම ප්‍රතිපත්තිය කිව්වහම ගිහියන් හැටියට මේ පින්නතුල්ලාට ආරක්ෂා කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ පංචශීලය. පංචශීලය ආරක්ෂා කරගෙන හිතේ සමාහිත භාවයක් ඇති කර ගැනීම තමයි පින්නතුල්ලාට තියෙන්නේ. ඊළඟට ඉතින් තව දේවල් විශේෂයෙන් විපස්සනා නුවණ ඇති කර ගන්නටත් තමන්ගේ හිත විශේෂයෙන් යොමු කරන්නට ඕන. ඒ නිසා පින්නතුනි හොඳට හිතට ගන්න ඕන මේ ශාසනයේ පදනම තමයි සීලය. ප්‍රතිපත්තියක් නැත්නම් එතන කවදාකවත් සමාධියක් ඇති වෙන්නේ නැහැ. සමාධියක් නැත්නම් ප්‍රඥාවක් ඇති වෙලා අපට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණා ටික හොඳට මතක තියාගන්න. මේ පින්නතුල්ලා බොහෝම වාසනාවන්තයි. වාසනාවන්තයි කියලා කියන්නේ නුවණස ලැබීමට හේතු වන කාරණා 4ක් අද මේ අවස්ථාවේ සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ වගේම මේ ලබාගත් දුර්ලභ ජීවිතේ මේ නුවණස ලබා ගැනීමට හේතු වන සෝතාපට්ටි අංග හැටියට සඳහන් කරන මේ කරුණු 4ම දැන් අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. කල්යාණ මිත්‍ර සම්පත්තිය හොඳට සම්පූර්ණයි. ඒක විශාල භාග්යක්. ඒ වගේම පින්නතුනි ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් සම්පූර්ණයි. යෝනිසෝ මනසිකාරය සම්පූර්ණ කරගන්න අද අවස්ථාව ලැබිලා තියෙනවා. අමුතුවෙන් කරුවලේ එහෙම අතපත ගන්න දෙයක් නැහැ. තථාගතයන් වහන්සේ ධර්ම මාර්ගයේ බොහොම පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරය දිනු කරගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට තින් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුරන්නට ඒ සිල් ගුණ ධම් පුරණ ආකාරය තථාගතයන් වහන්සේ බොහොම පැහැදිලිව අපට දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ පින්වත් සෑම කෙනෙක්ම බොහොම වාග්යවන්තයි. ඒ ලබාගත් මේ වාග්ය තව තවත් දිනු තියුණු කර ගන්නට පින්වත් සෑම දිනාටම ශක්තිය බලය වීරිය වාසනාව ලැබේවා සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එතකොට පින්නතුනි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයන් දරන පින්නතුල්ලා රාශියක් සිටිනවා. විශේෂයෙන් කිරිබත්ගොඩ බාතිය මාවතේ අංක 188න් 6 ඒ නිවසේ පදිංචි නාලක තිස්ස සහ ප්‍රියන්ති මහත්මයා විසින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ පින්නතුල්ලාගේ විශේෂ බලාපොරොත්තුව තමයි ඒ දයාවතී වික්‍රමාරච්චියේ මෑණියන්ට, පියදාස උඩුවර ආරච්චියේ පියාණන්ට, ඒ වගේ පුණ්‍යදාස ගුණසේකරේ මහත්මයාණන්ට, ගයා ගුණසේකරේ මහතාට කියන මෙන්න මේ පින්නතුල්ලාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පින්වත් නාලක මහත්මයාත් ප්‍රියන්ති මහත්මාවත් නමින් මෙභාව ප්‍රාප්ත ඒ සකල ඥාතීන්ට මේ කාන්තේ මේ පින් නිවන් පිණිස වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේ මේ පවුලේ සෑම දිනාටම සිතක් ශාන්තියක් යහපතක් වේවා කියන ආශිංසනේ පවත්වනවා. ඊළඟට පින්නතුනි කඳාන දිසාරෝහලේ ඒ නිල නිවසේ පදිංචි SP මාලිනී සෝමලතා ඒ මහත්මාව ඇතුළු කඳුනිල්ල නිවසේ සියලුම දෙනා තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ පින්නතුල්ලාගේ විශේෂ බලාපොරොත්තුව තමයි PB බේබිනෝනායි දයාබර මෑණියන්ට, ද්‍රෝහණ දැරණියගලේ සහෝදරතුමාට, SP සෝමදාස දැරණියගල මේ මහත්මාණන්ට, SP ස්වාරිස් දැරණියගලේ පියාණන් ඇතුළු අභාව ප්‍රාප්ත සකල ඥාතීන්ටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි මේවා මහා සත්පුරුෂ පින්කම්. ඒ නිසා පින්නතුල්ලා සතුටටපත් වන්නට ඕන. මාලිනී සෝමලතා මහත්මයාව ඇතුළු ඒ සෑම කෙනෙක්ම බොහෝම සතුටටපත් වන්නට ඕන. ඒ පවුල්වල සෑම දිනාටම සිතක් ශාන්තියක්ම වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
ඊළඟට පින්නතුනි උඩතුත්තිරි පිටිය වරපලාන අංක 100න් 1 නිවසේ පදිංචි W.A.A. ගුණතිලක මහත්මාණන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයක් දරනවා. මේ මහත්මාණන්ගේ ප්‍රධාන අරමුණ තමයි W.A.A. සුබසේරිස් යප්පුහාමි පියාණන්ට හේවාවසම් හග්ගල්ලගේ ඇලිස් නෝනා මාතාව ඒ මෑණියන්ට ඒ වගේම P.H.S. ඇසිලින් නෝනා ආදරණීය භාර්යාව ඇතුළු සියලුම මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ නිසා මේ මහත්මාණන්ගේ ප්‍රාර්ථනාව එසේම මුදුන්පත් වේවා. ඒ ඥාතීන්ට මේ පින් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කුඩා මුණුබුරන් දෙදෙනා වන කාවින්ද සහ දේවින්ද කින දරුවන්ගේ සියලු අපල උපද්‍රව දුරු වී අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන පැතුම දිගාසිරි සම්පත්තේ හැම දිනාටම ලැබේවා කියන පැතුම පවත්වනවා. ඒ වගේම පින්නතුනි පන්නිපිටිය සෙත්තිරි ප්‍රදේශයේ 558න් 41 ඒ නිවසේ ඒ පදිංචි නිමල් මහත්මාණන් ඒ වගේම බිරිඳ සහ දුවා දරුවන් විශේෂයෙන් දූවරු දෙදෙනා විසින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ නිසා විශේෂයෙන් නිමල් මහත්මයාගේ බිරිඳ ඇතුළේ සෑම දෙනාටම මේ පින මහත්ඵල වේවා මහානිසංස වේවා. විශේෂයෙන්ම නිමල් මහත්මයාගේ අරමුණ තමයි ඒ අභාව ප්‍රාප්ත ෆ්‍රැන්සිස් පියාණන්ට ඒ වගේම ඩී.ඊ. මාපටුන ඒ පියාණන්ට ඒ වගේම සරත් විමල සූරිය සොහොයුරාට පින් අනුමෝදන් කිරීම. ඒ නිසා අභාව ප්‍රාප්තේ තුන් දෙනා ඇතුළු සකල ඥාතීන්ටම මේ පින් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බේබිනෝනා මෑණියන්ට සනත් පුතාට සහ දයා මෑණියන්ට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම දෙනාට ඒකාන්තයෙන් සෙත් සාන්ති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට පින්නතුනි දඹේවෙල මහනුවර දඹේවෙල සමාධි සුබ සාධක සමිතියේ ඒ සමාජික පින්නතුල්ලා අද මේ පින්කමට සම්බන්ධ වෙනවා. ඒ සංවත්සරයක් නිමිත්තෙන් තමයි විශේෂයෙන් මේ පින්කමට සම්බන්ධ වන්නේ. ඉතින් ඒ පින්නතුල්ලාගේ බලාපොරොත්තුව තමයි ඒ මිය පරලෝකීය සියලුම සමාජිකාවන්ට පින් අනුමෝදන් කිරීම. තඹේවෙල ග්‍රාම සේවක නිලධාරී දිවංගත ජයන්ත චන්ද්‍රසේකර මෙතුමාණන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එවගේ සුජීවත්ව වාසය කරන සියලුම සමාජිකාවන්ට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක් වේවා කියන ප්‍රාර්ථනාව පවත්වනවා. එනිසා ඒ දඹේවල සමාධි සුබ සාධක සමිතියේ පින්වත් ගරු සභාපතිතුමා ලේකම්තුමා බහන්ඩාගාරික ඒ වගේම කාරක සභික සෑම දෙනාටම මේ නම් සඳහන් වෙලා තියෙනවා. ආර්යසේන මහත්මයා ඒ වගේම ගුණතිලක මහත්මයා වික්‍රමසිංහ මහත්මයා ඒ වගේ මෛත්‍රී කුමාරසිංහ මහතා සහ බිසෝමැණිකේ සේනානායක මහත්මයා ඇතුළේ සියලුම සමාජිකාවන්ට මේ පින මහත්ඵල වේවා මහානිසංස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා AAC හේමවර්ණා ඒ මහත්මාව විශේෂ විශ්‍රාමලත් සහකාර අධ්‍යක්ෂකා ඒ අධ්‍යාපන අධ්‍යක්ෂකා ඒ මහත්මාව. ඉතින් විශේෂයෙන් මේ මහත්මාවගේ බලාපොරොත්තුව තමයි වසර 9කට පමණ පෙර නැසී ගිය GD ජොසලින් නෝනා මෑණියන්ටත් වසර 5කට පෙර නැසී ගිය AAD චාර්ල්ස් අප්පුහාමි පියතුමාණන්ටත් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම. එනිසා පින්වත් හේමවර්ණා ඒ මහත්මාව නමින් අභාව ප්‍රාප්ත සියලුම ඥාතීන්ට මේ පින් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින ආදරණීය පුතුන් දෙදෙනා ඇතුළු ඔවුන්ගේ මුණුබුරු මිනිබිරිය ආදී සෑම දෙනාටම ධර්ම ශ්‍රවණය කරපු සෑම දෙනාටම සිත සාන්ති ප්‍රාර්ථනා කරනවා. එනිසා දැන් මේ දායකත්වයන් දරූ සියලුම දෙනාට මේ පින මහත්ඵල වේවා මහානිසංස වේවා. මෙලොව වශයෙන් අපල උපද්‍රවාදයක් නැත්තන් සියල්ල දුරු වේවා. සිත සාන්තිය සැලසේවා. සියලුම සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ නාලිකාවේ ගරු සභාපති ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම කාර්ය මණ්ඩලයේ සෑම දෙනාටමත් ඒ වගේම අප සෑම දෙනාටමත් දෙවියන් සහිත සමස්ත ලෝකයාටමත් මේ පින ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම පිණිසම
මේ කුසල් උපකාර වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණය කරපු දායකත්වයේ ලබාගත් සියලුම දෙනාටත් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු.